හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද තිස්ස යනවා. මට හිතුණා ඒ නිසා ඔයාලට ඒකේ වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. ඉතින් මම තනියම නෙවෙයි යන්නේ තව යාළුවෝ තුන්දෙනෙකුත් එක්ක. මේ යාළුවෝ තුන්දෙනා ඇවිල්ලා මාත් එක්ක එකට වැඩ කරපු යාළුවෝ තුන්දෙනෙක්. ඉතින් අපි මේ ඉන්නේ ඒ යාළුවන්ගෙන් එක යාළුවෙකුගේ ගෙදර. අක්ක කෙනෙක්ගේ ගෙදර. ඒ අක්කලා වාහනෙන් තමයි අපි මේ තිස්ස යන්න හදන්නේ. ලුණුගම්වෙහෙරේ ඉඳලා තිස්සට පොඩ්ඩ දුරයිනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කවුරුත් ඒ අක්කලාගේ ගෙදරට ඇවිල්ලා තමයි මේ යන්න හදන්නේ. මම මෙතනදී ඔයාලට පෙන්නන්නේ මේ බුදු පිළිමයක්. ඉතින් මේක අපිට ඈතට පේන්නේ ගොඩාක්ම චූටියට. තව ඉස්සරහට ගියාම මම පෙන්නන්නම් ඔයාලට මේ බුදු පිළිමය. ඉතින් පොඩි පන්සලක් එක්ක තමයි තියෙන්නේ. මේ තියෙන බුදු පිළිමය අපිට ළඟට පේන විදිය. ඉතින් මම මේ පන්සලට කියන නම නම් දන්නේ නැහැ. මට නම බලා ගන්නත් බැරි වුණා. මෙතන ගහලා ඇති අනිවාර්යයෙන්ම පන්සලේ නම. ඉතින් ඒ පන්සල හදලා තියෙන්නේ රත්තරන් පාටින්. ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ පන්සල. අපි දැන් තමයි දෙබර ටවුන් එකට ආවේ. තව පොඩ්ඩ දුරයි තියෙන්නේ තිස්ස ටවුන් එකට. ඉතින් දිගට මගේ වීඩියෝ එක බලන්න. අපි දැන් ඉන්නේ යන තිස්ස වැව ගාව. තව පොඩ්ඩ දුරයි තිස්ස ටවුන් එකට තියෙන්නේ. තිස්ස ටවුන් එකට යන්න පාරවල් දෙකක්ද කොහෙද තියෙනවා. අපි මේ ආවේ වැව පැත්තෙන් යන පාරේ. අවශ්‍යතාව තියනවා නම් අරකට යන්න පුළුවන්. දැන් අපි ආවා තිස්ස වැවගාවට. ඊට පස්සේ තිස්ස පන්සල් යනවා හවසට. ඉතින් දැන් පොඩ්ඩක් වැවගාවට අපි ආවා. කොරලි කන්නේ මම. බලන්නකො ළමයි වැවේ ලස්සන. ඈතින් කන්දා පේනවා. ඒ මොන කන්දද කියන්න මම දන්නේ නැහැ. ට්‍රිප් එක යනකොට අපි මේක අරගෙන ගෙදර ගිහිල්ලා මේක ආයෙත් ගමු වේට. ඔය වීඩියෝ කරේ පොදුවේ සිගිරියද නේ? පොදුවේ සිගිරියක් වීඩියෝ කරා. මෑලේ බලන්න අයිස් ක්‍රීමක් අම්මනේ. මේ මේ මෙයාලා හම්බෙලා නේද? ඉතින් ළඟ මන සෙන්ට්වත් කියලා. අය මන් දන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ තිස්සර. මොකද අපේ ප්ලෑන් එක? ඉතින් දැන් අපි මේ යන්න හදාන්නේ අයිස්ක්‍රීම් කන්න. ඉතින් මෙතන අයිස්ක්‍රීම් වාහන නවත්තන්න තියෙනවා. ඒ වගේම මාළුසෝ එක එක ජාතියේ කෑම බැදලා විකුණන්න තියෙනවා. ඉතින් Tamanට කැමති එකක් අරගෙන කන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි මේ කතා වෙන්නේ මේ මොන අයිස්ක්‍රීම් වර්ගද කන්නේ කියලා. ඉතින් එක්කෙනෙක් චොකලට් කන්නේ, අනිත් එක්කෙනා වැනිලා කන්නේ. ඉතින් මම නම් කන්නේ චොකලට්. ඉතින් ඒක තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. අනේ මට දැක්කේ තනියම යන වීඩියෝ එකකට. ඔයිට වඩා වෙන. යනවා දැන් අයිස්ක්‍රීම් කන්න. ඉතින් වැල්ල තියෙන එකක් තියෙනවා චොකලට් තියෙන එකක් තියෙනවා. අර දැන් තනි චොකලට් එක නෑ. පාටම චොකලට් කන්න නැහැ කියලා කිව්වේ. චොකලට් කන්නේ කියලා කියේ නේද? මම කනවා කියලා කිව්වේ. අර වැනිලා කනවා කිව්වේ. එයාට මේක ගන්න. ඔයාලට මේකේ තනි චොකලට් එකද? ඔව්. මට තනි චොකලට් එක. නෑ තනි චොකලට් එකේ 3යි. වැනිලා එක. හැබැයි මේක පුට්ටන්නත් එක. ඒක කහන්න ගන්න. ඔව් පුට්ටන්නට එක දිනවද නෑ? පුට්ටන්නට ෆෝන් තියෙනවා. පාවිත් දන්නේ නැහැ. කොණ්ඩ බාගනේ. කොණ්ඩ ෆෝන් එක. ඒක.
නේද? ඉතින් අපි දැන් ඉන්නේ තිස්ස ටවුන් එකේ. ඊට පස්සේ අපි දැන් මේ තිස්ස ටවුන් එකට ඇවිල්ලා එතන තිබ්බා ඇඳුම් කඩයක්. අර අක්කට ඇඳුම් වගේක් බලන්න ඕනේ කියලා යන්න ඕනේ කිව්වා. ඉතින් අපි මේ ඇඳුම් කඩේකට තමයි යන්නේ. ඉතින් මෙතනට ගියාට මෙතන එයාට හරියන සයිස් එකේ ඇඳුම් තිබ්බේ නැහැ. මොනවා ගන්න ඕනද? මෙතනට ඇඳුම් ගන්න. හරි සිසි කඩේකට අපි ආවා. එතන මේ වගේ ඇඳුම් වල. ඉතින් අර කඩේ හරියන ඇඳුම් තිබ්බේ නැහැ. ඒ නිසා අපි මේ දැන් වෙනත් කඩේකට තමයි ආවේ. එතනත් එයාට හරියන ඇඳුමක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි ඒ අක්කගේ අයිබ්‍රෝස් හදා ගන්න ආවා. මම ඉතින් පැත්තකට වෙලා වාඩි වෙලා බලාගෙන හිටියා. ඊට පස්සේ මේ අපි ආපු තුන්වෙනි ඇඳුම් කඩේ. ඉතින් මෙතනත් ඇඳුම් ගොඩාක් ඇඳලා එයාට හරියන සයිස් එක තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි දැන් දවසේම ඇවිදලා බඩගිනි හින්දා අපි කන්න ආවා. ඉතින් තිස්ස ටවුන් එක චුට්ටක් පහු කරලා යනකොට මෙන්න මේ කඩේ තිබ්බා. මේ කඩේ නම හත්මාළුව. ඉතින් ඇත්තට මේකේ කෑම මාරම රසයි. අපි ගත්ත මික්ස් රයිස් එක. ඊට පස්සේ අපි ආවා තිස්ස පන්සලට. මේ තියෙන තිස්ස පන්සල. ඇත්තට පන්සල කියන්නේ අපේ හිත නිදහස් වෙන නිස්කලංක තැනක්. මං ගත්තා රුපියල් 100ක් දීලා නෙළුම් මල්. නෑ මල් පූජා කරනත් එක්ක. ඉතින් අපි යමු පන්සල ඇතුළට. දැන් ආවේ. ඒක ළඟින් ගියාට අවිලා නෑනේ. දැන් තමයි ආවේ. මාත් එක සැරේ යාවේ අර 120 එක මතකද දවසක්. එහෙම නෙවෙයි. අදක් වනේ. ජිම් දාන්න අවිලාද නෑ නිකන්. ඉතින් මෙහාට වහින්නේ නැහැ. ඒ නිසා මාර විදියට අවුවයි. ඒ වගේම හුළඟ සැරයි. හුළඟ සැර නිසා මේ අවුවා ඉතින් වැඩිය දැනෙන්නේ නැහැ. ඉතින් මේ පන්සලේ මට හම්බුණා පෝස් යාළුවෙක්. දැන් ඉන්නේ තිස්ස පන්සලේ. අපේ වනින්න. ඉතින් මේ චෛත්‍යය කාවන්තිස්ස මහරජතුමා විසින් තමා ගොඩනගලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ලලාට දාත සහ වම් දණදා නිදන් කරලා බුබුලාකාර හැඩයෙන් තමයි මේ චෛත්‍යය ගොඩනගලා තියෙන්නේ. ඉතින් මේ චෛත්‍යය ඇවිල්ලා වට ප්‍රමාණය අඩි 550කුත් උස අඩි 186කුත් යුක්ත වෙනවා. ඉතින් ඒක තමයි මේ අර ලියලා තියෙන්නේ. ඉතින් මෙතනදී මම ඔයාලට පෙන්නන්නේ කහ පාටට ඔය පේන්නේ ප්‍රාර්ථනා මන්දිරය. ඉතින් ඔයාලට කැමති ප්‍රාර්ථනාවක් ගිහිල්ලා කරන්න පුළුවන්. මේ තියෙන්නේ කනේරු මල් වෙන්න ඕන. ඇත්තට මේ මල් හැමතැනම තියෙනවා. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි බුදුන් වැඳලා ටිකක් වෙලා වාඩි වෙලා හිටියා. මේ පැත්ත හරවන්න ලස්සනයි. බෝනික්. අසරේ. පවා මාබෝනික. අපි දැන් තමයි ගෙදර ආවේ. වෙල්ලේ. ඔය තමයි ගෙදර ආවේ දැන් මුන්ට තියෙන විසි.
ඉතින් අපි දැන් ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගන්න තමයි මම මේ යන්නේ. මම නම් මෙහෙ නාන්නේ ටැප් එකෙන්. ඉතින් අනිත් කට්ටිය නම් ආවේ ඇලෙන්. 19 ඇලෙන් ගොඩක් ප්‍රසිද්ධයි ඒ ඇල. ඉතින් අපි යමු ඇලට. මේ තියෙන්නේ ඒ ඇල. ඉතින් මේ ඇල ඇවිල්ලා ගොඩක් කට්ටිය නාන තැනක්. මේ දවස්වල ඇලේ වතුර ගොඩක් පිරෙනවා. දැක්ක මාස විතර නාන්න. හැබැයි මට නාන්න බෑ. මොකද මට ඇලේ වතුර ඇලර්ජික් වෙනවා. ඉතින් ඒ නිසා මම ටැප් එකෙන් තමයි නාගෙන ආවේ. ඉතින් අනිත් එන්න විතරයි ඇලේ නාවේ. අර අක්ක නෑවිත් නැහැ. ඉතින් අපි හෙට උදේම ගෙදර යනවා. මේ අක්ක නම් මෙහෙම කෙනෙක්නේ. ඉතින් අනිත් දෙන්නයි මමයි හෙට උදේම ගෙදර යනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මගේ දවස ගෙවිලා ගියේ. මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ වීඩියෝ ඉස්සරහට බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට ඔයාලට මගේ වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් අදට මම ගිහිල්ලා නම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තාම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඉල්ලන්න. බයි බයි.